අප මහබෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයේ පතා මෙලොව උත්පත්තිය ලැබීම සඳහා මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම. රාහුල කුමරුගේ උපත සිදුවීම. සිදුහත් බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම. බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වීමෙන් පසු පස්වග මහණුන් උදෙසා බරණැස ඉසිපතන මිගදායේදී තමන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ඇතුළත් ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම. තීර්ථකයන්ගේ මානය බිඳ හෙළීම සඳහා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ගණ්ඩබ්බරුක් මූලයේදී යමා මහ පෙළහැර පෑම. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීම. භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කිරීම. දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීම සහ ධාතු නිධාන උත්සවය සිදු කිරීම. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර හෙවත් දළදා පෙරහර මංගල්‍ය ආරම්භ කිරීම.